ඔයාටත් ජීවිතේ සාර්ථක වෙන්න ඕනේද? එහෙනම් මට ඔයාගෙන් පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා. ඔයා හිතනවද සාර්ථක වෙච්ච මිනිස්සු ඔයාට වඩා දක්ෂයි කියලා? එහෙමත් නැත්නම් එයාලා වාසනාවන්තයි කියලා? එහෙම නැත්නම් එයාලට ඔයාට තිබුණේ නැති විශේෂ අවස්ථා ලැබුණා කියලා? ඇත්තටම ගොඩක් අය එහෙම හිතනවා. ඒත් ඇත්ත තත්ත්වය මීට වඩා වෙනස්. සාර්ථක මිනිස්සුන්ව සාර්ථක කරන්නේ එයාලා කරන දේවල් වලින් විතරක් නෙවෙයි. එයාලා නොකරන දේවල් ඒ තරම්ම වැදගත් විදිහට එයාලගේ සාර්ථකත්වයට බලපානවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සාර්ථක මිනිස්සු කවදාවත්ම නොකරන දේවල් 7ක් ගැන. මේ දේවල් ඔයාගේ ජීවිතයටත් ඔයා එකතු කරගන්නවා නම් ඔයාට ටිකෙන් ටික සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් වේවි. සාර්ථකත්වයේ රහස් කියන අපේ වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙන්නේ. ඉතින් සාර්ථකත්වයට අදාළ මයින්ඩ්සෙට් එක හදාගන්න විදිහ ගැන අපි කතා කරපු පළවෙනි වීඩියෝ එක ඔයා තාමත් බලලා නැත්නම් උඩින් කාඩ් එකක් දාලා තියන්න, ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. ඒකත් ගිහින් බලලා මෙන්න. ඒකදී අපි කතා කරනවා මේ වීඩියෝ සීරීස් එකේදී අපි ඉස්සරහට කතා ගන්නේ මොනවද? මොන වීඩියෝ වලින්ද ඒවා කතා කරන්නේ? ඒ වගේම තමයි ඔයාගේ සාර්ථකත්වයට ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගන්න කොහොමද කියන එක ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. ඊට කලින් ඔයාලා කොලෙජ් අපිත් එක්ක අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එක ගන්න like එකක් දාන්න, ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න share කරන්න. අපි යමු වීඩියෝ එකට. පළවෙනි කාරණාව, කවදාවත්ම හරිම වෙලාව කියලා එකක් එනකල් බලාගෙන ඉන්න එපා. අපි එදිනදා ජීවිතේදී එක එක වැඩ පටන් ගත්තී විවිධ හේතු හිතනවා. අපි සමහර වෙලාවට හිතනවා තව ටිකක් ඉඳලා පටන් ගන්නම්. අපි සමහර දේවල් කරන එක එක රික්වයර්මන්ට්ස් වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයා හිතන්න ඔයා වීඩියෝ එඩිටින් වගේ දෙයක් පටන් ගන්න ඉන්නවා. එහෙමත් නැත්නම් ඔයා YouTube channel එකක් වගේ දෙයක්, content creation වගේ දෙයක් පටන් ගන්න ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ඔයා හිතන්න පුළුවන් මීට වඩා හොඳ ෆෝන් එකක්, හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක් ගත්තාම පටන් ගන්නවා. එඩිට් කරන්න හොඳ මීට වඩා performance හොඳ ලැප් එකක් ගත්තාම පටන් ගන්නවා. ඒ වගේ එක එක excuses හම්බෙන්න පුළුවන් ඔයාට ඔයාගේ මනසින් ඔයාගේම වැඩේට. ඉතින් තව සමහරු ඉන්නවා මේ අවුරුදු ඉවර වෙලා බලමු, මට තව experience ඕනේ, ඔය වගේ එක එක දේවල්. මේ වගේ දේවල් ඔයාටත් හිතිලා තියෙනවද? අපි හැමෝගෙම ජීවිතේ එක වෙලාවක හරි මේ වගේ හේතු අපේ මනසට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්ත තමයි පර්ෆෙක්ට් ටයිම් එකක් කියලා දෙයක් නැහැ. ඔයා බලාගෙන ඉන්නකොට කාලය ගත වෙනවා. තවත් කෙනෙක්ගේ කාලය අතරතුරදී පටන් ගන්නවා. එයාට වරදිනවා. හැබැයි ඒ වැරදි වලින් එයා ඉගෙන ගන්නවා. අන්තිමට එයා ඔයාට වඩා ඉස්සරහට යනවා. එයා ඔයාට වඩා ශක්තිමත් කෙනෙක් වෙනවා. සාර්ථක මිනිස්සුන්ටත් ඔයාට ඔය දැනෙන බයම තිබුණා. ඔබ අපිට වගේම විවිධ මූල්‍ය පහසුතා තිබුණා. ඉතින් සාර්ථක වෙච්ච මිනිස්සුන්ටත් හැමදේම පර්ෆෙක්ට්ලි arrange කරලා ඔක්කොම රෙඩි කරපු පර්ෆෙක්ට් එන්වයරන්මන්ට් එකක් නම් තිබුණේ නැහැ. වෙනස තියෙන්නේ මෙතනයි. ඔවුන් බලාගෙන හිටියේ නැහැ. ඔවුන් පටන් ගත්තා. ඔවුන්ට වැරදුනා. ඔවුන් වැරදීම් වලින් ඉගෙන ගත්තා. ඉතින් මතක තියාගන්න, පර්ෆෙක්ට් ටයිම් කියලා එකක් එන්නේ නැහැ. ඔයා පටන් ගන්න වෙලාව තමයි පර්ෆෙක්ට්ම ටයිම් එක. දෙවෙනි කාරණය, සාර්ථක මිනිස්සු කවදාවත්ම නිදහසට කරුණු හෙව්වේ නැහැ. අපේ ජීවිතේ මොනවා හරි දෙයක් වැරදුනහම අපිට ඒකට නිදහසට කාරණයක් හොයාගන්න හරිම ලේසියි. සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට පවුලේ සපෝට් කළේ නැහැ, එහෙමත් නැත්නම් මට සපෝට් කරන්න කවුරුත්ම හිටියේ නැහැ, මට සල්ලි තිබුණේ නැහැ, මට හොඳ අධ්‍යාපනයක් තිබුණේ නැහැ, මගේ ඉංග්‍රීසි හොඳ නැහැ, විවිධ දේවල්. ඉතින් මේ සමහර හේතු ඇත්තටම ඇත්ත වෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඒ හේතු ඇත්ත වුණත් බොරු වුණත් ඔයාට එක්ස්කියුස් එකක් ලබා දුන්නට බාහිර දේවල් වලින්, ඒ කියන්නේ ඔයා අචීව් කරන්න බලාපොරොත්තු වෙන දේවල් වලින් ඔයාට එක්ස්කියුස් එකක් හම්බ වෙනවද? ඇත්තටම නැහැ. ඉතින් ඔයාට පාලනය කරන්න බැරි දේවල් ගැන දවසම හිතන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. සාර්ථක වෙච්ච මිනිස්සු හිතන්නේ මෙහෙම නෙමෙයි. මට දැනට තියෙන දේවල් මොනවද? මට මේ තියෙන දේවල් වලින් අද පටන් ගන්න පුළුවන් මොකද්ද? මට මේ දේවල් හරියට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? අන්න ඒ මයින්ඩ්සෙට් එක තමයි එයාලව ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් මතක තියාගන්න, නිදහසට කරුණු වෙන හැම තප්පරයකම ඔයාගේ අනාගතයේ තව පියවරක් ඈත් වෙනවා. ඔයාගේ සාර්ථකත්වයට ඔයා තවත් දුරස් වෙනවා. තුන්වෙනි කාරණය, වැඩ කල් දාන එක නැත්තම්. අපි ගොඩක් අයට හුරු පුරුදු දෙයක් තමයි මේක. අද ටිකක් මහන්සි, හෙට පටන් ගන්න.
ලබන සතියේ අලුත් මාසයකින් හොඳට වැඩ කරන්න පටන් ගමු. අලුත් අවුරුද්දකින් හොඳට වැඩ කරන්න පටන් ගමු. මේ වගේ දේවල් ඔයත් ඕන තරම් හිතලා ඇති. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ හිතන හෙට දවස කවදාවත්ම එන්නේ නැති එක. අද කරන්න තිබ්බ වැඩේ හෙටට යනවා. හෙට තිබ්බ එක ලබන සතියට, ලබන මාසෙට ඕක නොදැනීම අවුරුද්දක්ම වෙනවා. අන්තිමේදී අපිට තේරෙන්නේ කාලය ගිහින් කියන එක විතරයි. මොහොතක් අරන් හිතලා බලන්න ඔයා මේ විදිහට කල් දාපු වැඩ කීයක් නම් තියනවාද කියලා. ඉතින් වැඩ කල් දාන එක කියන්නේ කම්මැලිකම විතරක්ම නෙවෙයි. ඒක ඔයාගේ අනාගතය සාර්ථකත්වයේ හීන හැම දෙයක්ම කල් දැමීමක්. ඉතින් සාර්ථක මිනිස්සු හැම වෙලාවෙම මොටිවේෂන් එකක් එනකල් ඉන්නේ නැහැ. ඔවුන් මොටිවේට් කරන්නේ ඔවුන්ගේ ඇක්ෂන් එක. ඉතින් ඒක නිසා තමයි ඔවුන් සාර්ථකත්වයට දිනෙන් දිනට ලං. ඔයා අද විනාඩි 10ක් හරි ඔයාගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කළොත් ඒක බිඳුවට වඩා ගොඩක් වටිනවා. ඉතින් මතක තියාගන්න කාලය කල් දාන හැම දවසකම ඔයාගේ ඉලක්කය, ඔයාගේ අනාගතය, ඒ වගේම ඔයාගේ සාර්ථකත්වය ඔයාගින් ඈත් වෙනවා කියන එක. හතරවෙනි කාරණය, වැරදි මිනිස්සුන් ආශ්‍රය කරන්නේ නවත්තන්න. ඔයා කාත් එක්ක වැඩිපුර කාලය ගත කරනවා. මේකට ඔයා දෙන උත්තරේ ඔයාගේ අනාගතය ගැන ගොඩක් දේවල් කියනවා. හැම වෙලාවෙම අනික් අයව පහත් කරන, අලුත් දේවල් වලට hina වෙන, කියනකට ඒකෙන් වැඩක් නැහැ කියන, ඕක හරියන්නේ නැහැ කියන ඔයාගේ හීන විහිළුවට ලක් කරන මිනිස්සු එක්ක ඔයා ඉන්නවනම් ටික කාලයක් යද්දි ඔයත් ඒ වගේම හිතන්න පටන් ගන්නවා. මොකද මිනිස්සුන්ගේ සිතුවිලි කියන්නේ ඇත්තටම බෝ වෙන දෙයක්. ඒ වගේම තමයි එයාලගේ ආකල්පත්. ඉතින් ඒක නිසා සාර්ථක මිනිස්සු ඔයාගේ වටේ ඉන්න තරමට ඔයා ඔයාගේ ආකල්පත් ඒ වගේම සාර්ථකත්වයට ලං වෙන විදියට හදාගන්නවා. මේකෙන් කියන්නේ සාර්ථක වෙච්ච මිනිස්සු අනිත් හැමෝම අතාරිනවා කියන එක නම් නෙවෙයි. හැබැයි එයාලව පහළට ඇද දමන පරිසරයෙන් ඈත් වෙනවා කියන එක. ඉතින් ඔයාගේ ජීවිතේ වටිනම ආයෝජනයක් වෙන්න පුළුවන් මේ වගේ හොඳ යහපත් ආකල්ප තියෙන පරිසරයක ඔයා කාලය ගත කරන එක. ඒ වගේම ඔයාගේ වටපිටාව ඒ වගේ හොඳ පරිසරයක් බවට පත් කරගන්න එක. කතාවක් තියෙනවා කාලය ගත වෙනවත් එක්කම ඔයා වැඩිපුරම ආශ්‍රය කරන 5 දෙනාගේ ඇවරේජ් එකක් බවට ඔයා පත් වෙනවා කියන එක ගැන. ඉතින් මේකත් හොඳ ඔළුවේ තියාගෙන ඔයා ඔයාගේ වටපිටාව හොඳ සාර්ථක ප්‍රබෝධමත් වටපිටාවක් බවට පත් කරගන්න වග බලා ගන්න. පස්වෙනි කාරණය, මේකේ තමත් වැදගත් කාරණයක්. අසාර්ථක වෙන්න බය වෙන්න එපා. ගොඩක් අය හිතන්නේ මම පෙරදුනොත් මිනිස්සු මොනවා හිතයිද, මට බැරි වුණොත් මොනවා හිතයිද, මම අසාර්ථක වුණොත් මට මොනවා වෙයිද. මෙන්න මේ වගේ බය නිසාම ගොඩක් අය දේවල් පටන් ගන්නෙ නෑ. ඒත් සාර්ථක මිනිස්සුන්ගේ වෙනස තමයි ඔවුන් අසාර්ථක වීම වෙනස් විදිහකට දකිනවා. ඔවුන්ට අසාර්ථක වීමක් එහෙමත් නැත්නම් ෆේලියර් එකක් කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක ඔවුන්ට තවත් ෆීඩ්බැක් එකක් ලබා දෙන දෙයක්. මේ විදිහ වැඩ කළේ නැහැ, දැන් වෙන විදිහකට උත්සාහ කරමු. මෙන්න මේ විදිහට තමයි සාර්ථක වෙච්ච මිනිස්සු හිතන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකයේ පළවෙනි ට්‍රිලියනපතිය ඉලොන් මස්ක්. ඉතින් ඔබලා අහලා ඇති ඔහුගේ කතාව. SpaceX කියන්නේ ඔහුගේ ඉතාමත් විශාල ව්‍යාපාරයක්. හැබැයි මේ අති විශාල සමාගම අද මේ තත්ත්වෙ තිබ්බට ඔයාලා දන්නව ඇති මේක බංකොලොත් වෙලා වැහිලා යන්න ඔන්න මෙන්න තිබ්බ සමාගමක් කියන එක ගැන. ඉතින් ඉලොන් මස්ක්ගේ අත්හරින්න නැති උත්සාහය, ඒ වගේ මෙයාලා ෆේලියර් එක ඇක්සෙප්ට් කරපු විදිය නිසා අද මේ තරම් විශාල සමාගමක් බවට SpaceX පත් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ඔවුන්ගේ ආකල්පවල ශක්තිය. අපි තව සරල උදාහරණයක් ගමුකෝ. ඔයාලට මතකද ඔයා බයිසිකලයක් පදින්න ගත්ත මුල්ම දවසේ ඔයා වැටුණා. ඔයාලට බැලන්ස් එක තිබ්බේ නැහැ. හැබැයි ඔයා ආයෙත් නැගිට්ටා. ආයෙත් උත්සාහ කළා. අද ඔයා හිතන්නේවත් නැතුව ඒ බයිසිකලේ පදිනවා. ජීවිතෙත් ඒ වගේ තමයි. වැටෙන්නේ නැති මිනිස්සු කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. වැටුණත් නැවත නැගිටින මිනිස්සු තමයි අන්තිමට සාර්ථක වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, අසාර්ථක වෙන්න බය වෙන්න එපා. උත්සාහ නොකරින්න එකට තමයි ඔයා ඇත්තටම බය වෙන්න ඕනේ. 6 වෙනි කාරණය, ඔයාගේ කම්ෆර්ට් සෝන් එක ඇතුලේ නවතින්න එපා. අපි හැමෝම කැමති පහසු තැනක ඉන්න. අපි දන්න දේවල් කරන්න, අපි බය නැති දේවල් කරන්න, අපිට පුරුදු දේ, අපිට අමාරු නැති දේවල් කරන්න. ඒක ගොඩක් සාමාන්‍ය දෙයක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ කම්ෆර්ට් සෝන් එක ඇතුලේ ඉඳලා ඔයාට අලුත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක. අලුත් ජීවිතයක් හදන්න නම්, ඒ කියන්නේ ඔයාට ඔයා ඉන්න තැනට වඩා උඩ සාර්ථකත්වයකට යන්න නම් ඔයාට අලුත් දේවල් කරන්නම සිද්ධ වෙනවා. ඔයාට බය හිතෙන දේවල්, ඔයාට අමාරු දේවල් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයාට ඕනේ නම් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න, ඔයා අලුත් මිනිස්සු හම්බෙන්න ඕනේ, ඔයාගේ නෙට්වර්ක් එක හදාගන්න ඕනේ, ඔයාට වරදින දේවල් වලින් ඔයා ඉගෙන ගන්න ඕනේ, අලුත් අත්දැකීම් එකතු කරගන්න ඕනේ. අන්න ඒ වගේ තමයි.
තව කෙනෙක්ට හොඳ කතිකයෙක් වෙන්න ඕන නම් ඔහු කොච්චර බය වුණත් මිනිස්සු ඉස්සරහා කතා කරලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් වර්ධනය වෙන්න ඕනේ පහසු තැනක ඉඳලා නෙවෙයි. වර්ධනය වෙන්න ඕනේ අභියෝග තියෙන තැන ඉඳලා. සාර්ථක වෙච්ච මිනිස්සු දන්නවා කම්ෆර්ට් සෝන් එක ලස්සන තැනක් වුණත් එතනින් ඔයාගේ අනාගතය හදාගන්න බැහැ කියලා. ඉතින් මතක තියාගන්න ඔයාට අවශ්‍ය ජීවිතය තියෙන්නේ ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියේ. හත්වෙනි කාරණය. මේක තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන අවසාන කරුණ. ඔයා කවදාවත්ම වැරදුනා කියලා දේවල් අතහරින්න එපා. ගොඩක් අය දේවල් පටන් ගන්නවා. දවස් කිහිපයක් උත්සාහ කරනවා. හැබැයි ප්‍රතිඵලයක් නැත්තම් නවත්තලා දානවා. ඒත් ඒක නෙවෙයි සාර්ථකත්වය කියන්නේ. සාර්ථකත්වය එක රැයකින් ලැබෙන දෙයක් නෑ. ඒක කාලයත් එක්ක ගොඩනැගිලි දෙයක්. ඔයා බීජයක් වගා කරලා ඊළඟ දවසේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඒක රෝස ගහක් වෙන්න එහෙමත් නැත්නම් මේකවා බලාපොරොත්තු වෙන ඵලය ලැබෙන්න කාලයක් යනවා. ඉතින් මේ වගේ තමයි යාගේ උත්සාහය. ඒවට කාලය අවශ්‍යයි. සාමාන්‍යයෙන් සාර්ථක මිනිසුන්ගේ ජීවිත ගැන බලද්දී අපි දකින්නේ ඔවුන්ගේ ජයග්‍රහණ. හැබැයි අපි නොදකින දෙයක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ අසාර්ථකුණු වාර ගන්න. ඔවුන් වැටුණු අවස්ථා, ඔවුන්ට තිබුණු ප්‍රශ්න, ගැටලු. හැබැයි ඒ කිසි දෙයකින් ඔවුන් නතර වෙලා නැහැ. ඒ නිසා ඔයා අද යම් දෙයකට මහන්සි වෙනවා නම් ඒකේ ප්‍රතිඵලය තාම නැති වුණත් අතහරින්න එපා. මම පුංචි උදාහරණයක් කියන්නම්. මම මේ වීඩියෝ එක කරද්දී මගේ channel එකේ දැනට වීඩියෝ 3ක් අප්ලෝඩ් කරලා තියෙනවා. එකකවත් views 350 සීමාවත් ඉක්මවලා නැහැ. මගේ subscribers ලා ඉන්නේ 18යි. ඉතින් මම තවත් උත්සාහ කරනවා. දිගටම වීඩියෝ දානවා. කවදා හරි මම බලාපොරොත්තු වෙන මට්ටමට යන්න පුළුවන් වෙයි කියන අදිෂ්ඨානය මගේ තියෙනවා. ඉතින් මේ දේවල් මම ඉගෙන ගද්දී ඒත් එක්කම ඔයාලත් එක්කත් මේ දේවල් බෙදා ගන්න තමයි අපි මේ එකොලොජි කියන platform එක වල හැදුවේ. ඉතින් ඒ නිසා ඔයා සමහර විට සාර්ථකත්වයට ඉතාම ආසන්න වෙන්න පුළුවන්. ඒක තවත් දුර වෙන්නත් පුළුවන්. හැබැයි කවදාවත්ම අතහරින්න එපා. ඔයාගේ ඉලක්කයට යනකම්ම උත්සාහ කරන්න. අනිවාර්යෙන්ම ඔයා සාර්ථක වෙවි. ඉතින් අද අපි බැලුවේ සාර්ථක මිනිස්සු නොකරන දේවල් 7ක් ගැන. සාර්ථකත්වය කියන්නේ එක විශාල වෙනසක ප්‍රතිඵලයක් නන් නෙවෙයි. ඔයා දිනපතා කරන පොඩි දේවල් පොඩි තීරණවල එකතුවක්. ඉතින් ඔයා අද වෙනස් කරන එක පුරුද්දක් හෙට ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. සාර්ථකත්වයේ රහස් කියන අපේ මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ එහෙමත් නැත්නම් තුන්වෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සාර්ථක මිනිස්සුන්ගේ දිනපතා පුරුදු එයාලගේ චර්යාවන් ගැන. ඉතින් මේ පුරුදු වගේ ජීවිතයට එකතු කරගත්තොත් ඔයාගේ ඵලදායීතාවය, ඩිසිප්ලින් එක වගේම ඔයාගේ growth එක ඉක්මනින් වැඩි කරගන්න පුළුවන් වෙයි. ඒ වීඩියෝ එක වගේම අපි ඉස්සරහට ගෙන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න එකොලොජි අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඔයාලට තියෙන ප්‍රශ්න ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි තව කෙනෙක්ට බලන්න share කරගෙන යන්න. එහෙනම් අදට සමු කරන්න. ඔයාලා හැමෝටම සාර්ථකත්වයේ උදා වෙන සුබ දවසක් වේවා.